ඉතින් ඔන්න මගේ යාළුවෝ ටික බලන්න මං උදේ පාන්දර ආවා. චූටි බෝලේගේ මගේ අයියාගේ ලස්සන වීඩියෝ එකක් තමයි ඉතින් අරගෙන ආවේ. ඔන්න ඉතින් මං නැගිටිනකොට චුට්ටක් පරක් වුණා. අපේ අයියා මට බයිනවා. මං නැගිටිනකොට වෙලාව කීයද කියලා දන්නවද? 9 පහුවේ විනාඩි 20යි යන්නේ. ඉතින් අහන්නකෝ මං හිතලා තමයි කලින් නිදාගත්තේ. කලින් නෙවෙයිනේ පරක් වෙනකන් නිදාගත්තේ. අපේ අයියා පාටියකට ගිහින් එනකොට ඉතින් පාන්දර 3 විතර වුණා. ඇයි කියලා දන්නවද? අපේ මේ අයියා වැඩ කරන්නේ කොළොන්නාවනේ. ඔන්න ඉතින් කොළොන්නාවේ අක්ක එනකොට බබෙක් ලැබිලා අවුරුදු 15කට පස්සේ. ඔන්න ඉතින් මුළු කොළොන්නාවටම පාටියක් තිබිලා. ඒ නිසා ඉතින් අපේ අයියාත් ගිහිල්ලා. ඔන්න ඉතින් ඒ තරහට තමයි ඉතින් නැගිටින්නේ නැත්තේ උයන්නේ. මං ඉතින් බැන හිටියේ බීලා මැරියන් කියලා. ඔන්න ඉතින් මට බනින්න එපා මං එහෙම කතා කරනවා කියලා මං ඉතින් ආදරේට ඉතින් උඹ බම්බෝලන් කියලා කියනවා හන්දේ. ඔන්න ඉතින් කියන්න නම් එපා පව් සිද්ධ වෙනවා කියලා. හරිද? අපි ඉතින් ආදරෙන් ඉන්නවනේ මං කොච්චර බැන්නත් ඉතින් මගේ අයියට මං ආදරේනේ ඉතින්. ඔන්න ඉතින් ඊට පස්සේ මට උයන්නේ කියලා හරිම කරදර දැම්මන් උයන්නත් ඕන. මොනවද උයන්නේ කියලා කල්පනා කරද්දි මට මතක් වුණා දෙල් ගෙඩියක් තියෙනවා කියලා. ඒක ඉතින් හදන්න ඕන. දෙල් හදලා පොල් සම්බෝල හදලා බත් තමයි ඉතින් මං උයන්නේ. ඒකත් ඉතින් ඉක්මනට හදාගත්තා. බත් උයන්නේ නෑනේ හීල් බත් වගේක් තිබුණේ ඊයේ උයලා. අපේ අයියා කෑවෙත් නෑනේ අපි ඉතුරු වුණානේ ඒවා. ඔන්න ඉතින් දැන් හීල් බත් එක තමයි අපේ අයියට අද උදේට කන්න වෙන්නේ. ඔන්න ඉතින් මං ඉක්මනට උයාගත්තා. ඉතින් අහන්නකෝ මට ගොඩක් වෙලා යන්න යන්නේ උයන්න මට විනාඩි 20ක් විනාඩි 30ක් තමයි ඉක්මනට උයන්න වෙලාවක් යන්නේ නෑ මට ඒ පුරුදු වෙලා චූටි කාලේ ඉඳලා. ඉතින් මං ඉස්කෝලේ යන කාලේ ඉඳලම කෑම උයලා තියෙනවනේ. ඉතින් ඒ නිසා ඉතින් මට ගොඩක් වෙලා යන්න මට පුරුදු වෙලා. ඒ මන්දුකට අපේ ගෙදර පුංචි පුරුද්දක් තියෙනවා. අපේ චූටි බෝලේ තමයි අයියට කෑම එක දෙන්නේ. අපේ චූටි බෝලේට පුරුදු වෙලා. මං එහෙම කෑම එක දුන්නොත් අපේ චූටි බෝලේ බුදු අම්මෝ බිම පෙරලි අඬනවා. තාත්තා බත් දෙන්න දුන්නේ නැහැ කියලා එයා අඬනවා. එයා හරි ආදරේ අපේ අයියට. මන්ට වැඩි ඉතින් අපේ අයියට ආදරේ. ඔන්න ඉතින් මම ඔක්කොම ටික ඉතින් උයලා කරලා ඔක්කොම කළා කන්න බොන්න දීලා අපේ අයියත් ඔන්න වැඩට ගියා. චූටි බෝලේ ඉතින් අපේ අයියා යනකොට අඬනවනේ. ඔන්න ඉතින් අපේ චූටි බෝලේ අඬන නිසා මං ඉතින් මේ එයාට වතුර බකට් එකක් පුරවල චුට්ටක් සෙල්ලම් කරන්න දුන්නා. ඒ මැදුවට කෝල් එකක් මට ආව කියන්නකො අපි චූටි නංගි එනවා කියලාද. ආවේ දැන් අපි අලුත් බෝඩිමට ආවට පස්සේදී කවදාවත් ඇවිල්ලා නැහැ. අද තමයි ආවේ. ඒත් ඉතින් එයා ඇවිල්ලා කොහෙද දන්නවද මුලින්ම ගඟ බලන්න. මං ඒත් ඇහුවේ ඇයි බං ආවේ මං බලන්නද නැත්තම් ගඟ බලන්නද කියලා. ගඟ බලන්න කිව්වා. ඊට පස්සේ ඉතින් අපේ චූටි නංගි ගියා ගඟ බලන්න. අපේ නංගි මේ ළඟ තමයි වැඩ කරන්නේ. ළඟ කිව්වට නාරාහෙන් පිට. හොස්පිටල් එකේ තමයි වැඩ කරන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ ඉතින් මේ අපේ චූටි බෝලේ මොකද්ද අපේ නංගි ගඟට ගියා ගඟ බලලා ඔන්න එනවා අපේ නංගි හරි කට හොඳේ මහත් පුදුම සද්දයක් තියෙන්නේ අම්මෝ දෝංකාර දෙනවා අපේ චූටි බෝලෙත් එක්ක රණ්ඩුව අපේ චූටි බෝලෙගෙත් කෝලා අපේ චූටි බෝලේ කරන්නේ අපේ නංගි වයුස්සන එක. ඉතින් අපේ චූටි බෝලෙට පාළුවනේ තනියෙන් ඉන්නේ ඒක නිසා. ඔන්න ඉතින් ඊට පස්සේ දෙන්නත් එක්ක මලුත් කඩාගෙන ඔන්න ඉතින් දැන් එන්න තමයි හදන්නේ පඩිපෙළ දෙකේත් ඉතින් අපේ නංගි නම් මල් කඩනවද කොහෙද සෙල්ලම් ගන්න චූටි බෝලේ කලින් මාත් ඉතින් ළඟට වෙලා හිටිය නැත්තම් ඉතින් බයයි නේ අපේ චූටි බෝලේ වැටෙද්ද නැහැ අනේ පඩිපෙළේ. ඒක නිසා ඉතින් තම චූටිනේ. ඔන්න ඉතින් ඒ දෙන්නට ඕන මගුලක් කරන්න කියලා ඉතින් මම මොකද්ද කරේ මේ ඊට පස්සේ ඉක්මනට ඇඟ සෝදගෙන රෙදි හොදලා මගේ ඉතින් තිබුණ වැඩ ටික ඔක්කොම කරගත්තා. ලොකු වැඩක් තිබුණේ නැහැ. ඉතින් මට ඇඟ සෝද ගන්න තමයි තිබුණේ. මේ නෑවෙත් නැහැ මට හොඳටම සෙම හුස්ම ගන්න බෑනේ. කොහොම හරි මේක හොඳ කරගන්න ඕන. මොකද දන්නවද දැන් තව ඉස්සරහට පොසොන් එනවනේ. අයිස්ක්‍රීම් කන්න බැරි වෙනවා මට සෙම වැඩි වුණාට පස්සේ ඉතින් චූටි බෝලෙටත් චුට්ටක් සෙම වගේ. ඊට පස්සේ ඉතින් චූටි බෝලෙටත් කන්න දුන්න නංගිටත් දුන්න. ඊට පස්සේ නංගි නම් ඉතින් ඉක්මනට යන්න ඕනි කිව්වා හොස්පිටල් එකෙන් කෝල් එකක් ආවා අපේ නංගි ගියා. චූටි බෝලෙට නිදි කරවගෙන මං ඉතින් දැන් නිදේ හසේ කන්න හැදුවේ. අහන්නකෝ ඔන්න ඉතින් කියන්න එපා හට්ටිය කනවා කියලා. හරිද මම මේ මැටි හට්ටිය කන්න හරි මාසයි. ඉතින් පව් සිද්ධ වෙන්නේ නෑනේ නේද මේ මැටි හට්ටිය කෑව කියලා. ඉතින් මං හරි මාසයි මේකේ කන්න. මට මාර වැඩක් කියන්නේ පිඟන් වල කන්න බැරි ලෙඩක් තියෙනවා. අර දැන් ගොඩක් දාගන්න බෑනේ. මං එහෙම කන්නේත් එක වේලක් වගේ මේ හොඳට බඩ පිරෙන්න. ඉතින් මං ඒ නිසා ඔය චුට්ටක් වළඳට වැඩිපුර දාගෙන ඉතින් නිදහසේ කනවා චුට්ටක් අර වල වගේ තියෙනවනේ ඒකයි. ඊට පස්සේ ඉතින් කාලා බීලා ඉවරුණා. ඊට පස්සේ මගේ තියෙන රෙදි බකට් ටික මට නවා ගන්න. මේ තමයි අපිට තියෙන රෙදි ටික. ඔන්න ඉතින් රෝස පාට එකේ දාන්නේ අයියගේ මගේ ගෙදරට අඳිනේවා. අයියා වැඩට අඳිනේවා. රතු එකේ නෙවෙයි යන්නේ කළු එකේ දාන්නේ චූටි බෝලේ ගෙදරට අඳිනේවා. අනිත් ඉතින් ඔය අනිත් මල්ලේ දාන්නේ අපි ඉතින් ගමනක් අඳිනේවා. එහෙම තමයි ඉතින් අපි අල්මාරි තුන තමයි ඔය. ඉතින් අහන්නක මගේ යාළුවනේ ඉතින් මගේ චූටි බෝලේගේ අයියගේ වීඩියෝ එක ලස්සනයි නම් අනිවාර්යෙන් subscribe කරන්න.
හරිද? ලස්සන කමෙන්ට් එකකුත් දාන්න ෂෙයා කරන්න හරිද? අපේ මේ චූටි පවුලේ වීඩියෝ එකෙදි අනිවාර්යෙන් ෂෙයා කරන්න. මගේ යාළුවෝ ගොඩක් හොඳයිනේ. අන්න ඉතින් වීඩියෝ බලන්න ආවට ගොඩක් ආදරේ ගොඩක් පිං හොඳේ. එහෙනම් ඉතින් ආයෙ දවසක ලස්සන වීඩියෝ එකක් මගේ යාළුවන්ට බලන්න අරගෙන එන්න. එහෙනම් ඉතින් මම නිදහසේ රෙදි ටික නමන්න ඕන. ඒ ටික විතරක් නෙමෙයි යන්නේ මේ ටිකත් නමලා මේ මට තියෙනවා අපේ මේ චූටි බෝලේ ගාව තියෙනවා කතන්දර පොත් වගේ. ඒක නම් ඉතින් අර නංගි කෙනෙක් දීලා ඒ කතන්දර පොත් ටික නිදහසේ මෙට්ටෙන් කොටයක් පිටි අයිනට තියාගෙන නිදහසේ කියවන්න ඕන. ඒව නම් ඉතින් වීඩියෝ කරන්න වෙන්නේ නැහැ මගේ යාළුවේ හොඳේ. ඉතින් එතකොට මට හරිම කරදරයි වීඩියෝ කර කර ඉන්න ගියාම මට කතන්දරේ කියව ගන්න බැරි වෙනවා. ඒ නිසා ඉතින් මම මගේ මේ වැඩ ටිකත් ඉවර කරලා නිදහසේ කතන්දර පොත කියවන්නම් ඉතින් මගේ යාළුවේ හොඳේ. එහෙනම් ඉතින් මගේ යාළුවන්ට බයි බයි බයි